මිස් යුනිවර්ස් කියලා කියන්නේ ලෝකයේ ගත්තහම අංක 1 පවතින රුල් රජින තරඟාවලිය. මේක නිකන් රුල් රජින තරඟාවලියක් නෙවෙයි. beauty with confidence, empower women යන concept එකත් එක්ක යන තරඟාවලියක් තමයි. ඉතින් අද මෙතනට පැමිණි ඔය සියලු දෙනාම ආදරයෙන් පිළිගන්න අතර අද මෙම අපි මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කරේ. මෙම තරඟාවලිය දැන් අපි මාසයක් තිස්සේ අපි පැවැත්වාගෙන යනවා. අපේ අවසාන මහා තරඟාවලිය අපි පැවැත්වීමට සූදානම් කර සිටිනවා ජුලයි 2 වන සතියේ. 2018න් පස්සේ 2024 වෙනකන් අවුරුදු 6ක් මිස් යුනිවර්ස් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවේ නැහැ. 2018 වෙනකන් වසර 10ක් තිස්සේ මිස් යුනිවර්ස් තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරේ රොසිටා වික්‍රමසිංහ මහත්මිය, හිටපු ජනාධිපතිතුමාගේ සිස්ටර් ඉන් ලෝ. ඉතින් ඒකත් එක්කම ඊට කලින් මිස් යුනිවර්ස් තරඟය තිබුණේ ශ්‍රී ලංකාවේ රජයට අනුබද්ධිතව. ඉතින් මේ තමයි ලංකාවේ ප්‍රධානතම ජාතික පැජන්ට් එක, ජාතික තරඟාවලිය. ඉතින් එයයි මේ විශේෂ වෙන්නේ මිස් යුනිවර්ස් අනිත් තරඟත් එක්ක අනිත් බියුටි පැජන්ට් එක ගත්තාම මිස් යුනිවර්ස් විශේෂ වන්නේ එකම හේතුව මේ තමයි මේන් නැෂනල් ඉවෙන්ට් එක. මේක තමයි ඔරිජිනල් එක. ඉතින් ඒකත් එක්කම ඉතින් මම දන්නවා මෙතන අපේ තරඟකාරයන් 35 දෙනෙක් ඉන්නවා. ඒ හැමෝගෙම ඩ්‍රීම් එක තමයි මේ තරඟාවලිය ජයග්‍රහණය කරන එක. As you know, I'm the reigning Miss Universe Sri Lanka, and I'm so proud to have started the legacy after 6 long years, and to take Sri Lanka's name into the world and in fact into the universe. So it is your time now. It's not just another crown that you are going to chase. It's a legacy that you're going to create after me. It's the power you're going to show of the Sri Lankan women to the world.